එකක් තමයි උන්වහන්සේ කොටසේ ආරම්භයේදීම සඳහන් කරන දෙයක් තමයි බුදුන් වහන්සේ මේ කුලය, වර්ණය, ජාතිය සාකල්යෙම ප්‍රතික්ෂේප කරනවා. එතකොට අපි දන්නවා ඒක ඉතා පැහැදිලිව පිටක ග්‍රන්ථ වලින් සහ විනයෙන් අපිට ඒකට අදාළ සාක්ෂි තියෙනවා. ඒ අනුව බුදුන් වහන්සේ මේ සමකාලීන ಭಾರತයේ තිබුණු මේ වර්ණය, කුලය, ජාතිය පදනම් කරගත්ත බෙදීම් ප්‍රතික්ෂේප කරනවා. රාහුල හඳුරෝ මත කරන තවත් වැදගත් කාරණයක් තමයි ලංකාවේ දැනට ක්‍රියාත්මක වන ඒ තුන්නිකාය හා සම්බන්ධ කුලය පිළිබඳ ගැටලුව. එතකොට මේ නිකාය තුන ගත්තම මේ නිකාය තුනේම අඩු වැඩි වශයෙන් කුලය පිළිබඳ ගැටලුව තියෙනවා. කියන්නේ කුල ભેදය පදනම් කරගෙන යම් යම් තීන්දුව සහ තීරණ ගන්න ආකාරය සහ ඒ සංවිධාන ගොඩනැගිලා තියෙන ආකාරය දිහා බැලුවම අපිට පේනවා කුලය සහ කුල ભેදය කියන එක නිකාය තුනේම අඩු වැඩි වශයෙන් දකින්න ලැබෙනවා. ඒ අතරින් රාහුල හඳුරෝ මෙතන ප්‍රශ්න කරන ප්‍රධාන කාරණයක් තමයි සියම් නිකායේ තියෙන කුල ભેදය ගැන වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. එතකොට ඒක ප්‍රධාන කාරණයක් හැටියට උන්වහන්සේ මේ කෘතියේදී මතු කරනවා. උන්වහන්සේ මතු කරන තවත් ගැටලුවක් තමයි කාරණයක් තමයි දැන් බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු කුලයේ පිළිබඳ කාරණය බාරගෙන බුදුසසුන රැකිනවා කියලා බුදුසසුන වෙනුවෙන් පෙනී සිටීම කියන්නේ. ඒක එක්තරා උත්ප්‍රාසයක්. ඒ කියන්නේ දැන් අපි බුදුහාමුදුරුවන්ගේ ශාසනය රකින්න සහ ඉගෙනීම රකින්න අපි පොරොන්දු වෙනවා සහ ඒ වෙනුවෙන් පෙනී සිටින ඒ අතර අපි බුදුන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේවල් අනුගමනය කරනවා කියන මේ විසංවාදය තමයි එතනදී මේ කියන නොගැලපීම උන්වහන්සේ එක පැත්තකින් ප්‍රශ්න කරනවා. ඊළඟට රාහුල හඳුරෝ මතු කරන්නේ මහනුවර යුගයේ වෙනකොට මේක ස්ථාපනය වෙලා අපිට ඉදිරියට පැහැදිලි කරගන්න පුළුවන් මේ කුල ભેදය කොහොමද ආවේ කියලා. එතකොට මහනුවර යුගයේ වෙනකොට මේක රාජාඥාවක් බවට පත් වෙනවා. එතකොට රාහුල හඳුරෝ ප්‍රශ්න කරන්නේ සත්‍යෝදයේදී බුදුන් වහන්සේගේ ආඥාව වෙනුවට රජුගේ ආඥාව පිළිගන්නවා. ඒකටයි අපි මුල් තැන දෙන්නේ. ඒකටයි අපි යටත් වෙන්නේ කියන ප්‍රශ්නය ඊළඟට මතු කරනවා මේ කෘතියටදී. ඊළඟට උන්වහන්සේ මතු කරන තවත් කාරණයක් තමයි කිසියම් විශේෂ කුලයකට අයත් පුද්ගලයන්ට ශාසනයේ පැවිද්ද සහ උපසම්පදාව ලබා දෙමින් තවත් කොටසකට ඒ අහිමි කිරීම සහ ඒ වරප්‍රසාද නොලැබීම බරපතල ධර්ම විරෝධී කාරණයක් කියන එක. ඊළඟට අවසාන වශයෙන් ඒ ලිපියේ කුඩා ලිපියේ උන්වහන්සේ මතු කරන ඉතා වැදගත් කාරණයක් තමයි සිංහල බෞද්ධ සමාජයේ ඉදිරි ප්‍රගමනයට ප්‍රධාන වශයෙන් බාධකයක් වෙලා තියෙන කුල ભેදය. කියන්නේ සිංහල බෞද්ධ සමාජය තුළ අපිට දකින්න ලැබෙන මේ කුල ભેදය පදනම් කරගෙන පුද්ගලයන්ට අඩු වැඩි වශයෙන් වෙනස් කොට සැලකීම දකින්න ලැබෙන විවිධ අවස්ථාවලදී. එතකොට ඒක සමහර වෙලාවට රැකියා අවස්ථාවලදී වෙන්න පුළුවන්, ඊළඟට තනතුරු සහ වගකීම් බෙදා ගැනීමේදී වෙන්න පුළුවන්, විශේෂයෙන්ම විවාහය වගේ දේවල් වලදී වෙන්න පුළුවන්, ඒ වගේම ආගමික ස්ථානවල වගකීම් දැරීම සම්බන්ධ කාරණාවලදී වෙන්න පුළුවන්, වෙනත් ආර්ථික අවස්ථාවලදී වෙන්න පුළුවන්. එතකොට අඩු වැඩි වශයෙන් මේක ලංකාවේ සමාජයේ බෙදලා තියෙන එක සාධකයක්. ලංකාවේ සමාජය අපිට විවිධ කොටස් වලට බෙදලා තියෙනවානේ. එක්කෝ පක්ෂ දේශපාලනයේ වශයෙන් බෙදලා තියෙනවා, එක්කෝ ආගම පදනම් කරගෙන බෙදලා තියෙනවා, උඩරට පහතරට වශයෙන් බෙදලා තියෙනවා. ඒ බෙදීම් අතර ඊටාම ප්‍රබල බෙදීමක් තමයි මේ කුල ભેදය, කුලවාදය සහ කුලයේ පදනම් කරගෙන ඇති කරගෙන තිබෙන මේ බෙදීම. මේක යටින් දිවෙන ප්‍රධාන අරමුදයක්. ඇටියට රාහුල හඳුරෝ මතු කරනවා මේ සත්‍යෝදය කෘතිය. ඒක නිසා රාහුල හඳුරෝ සඳහන් කරන්නේ සිංහල සමාජයට ඉදිරියට යන්න බැරි මෙන්න මේ කියන කුල ભેදය වැනි වර්ගවාදී අදහස් නිසා කියන එක මහන්සේ මතු කරනවා. ඒතර අපිට සමස්තයක් විදියට ගත්තම සත්‍යෝදය කෘතියේදී මේ සංඝ සමාජය හා සමාජ සම්බන්ධ කුලවාදය ගැන කතා කරන, කුල ભેදය ගැන කතා කරනකොට රාහුල හඳුරෝ මතු කරන්නේ මේක මුළුමනින්ම නොදියුණු ගෝත්‍රවාදී මේ විශ්වාසයක් සහ ආකල්පයක් කියන එක තමයි උන්වහන්සේගේ නිගමනය.